කොහොමද ඔයාලට? හොඳින් ඉන්නවද? කතාවේ අලුත් කොටසක් කරන් ඇවිත් තියෙන්නේ. ඉතින් කියවන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම කතාව ගැන වට හිතන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් කොටසක් අරගෙන ඉක්මනට එන්න. පහ කොටස. බණ්ඩාරවලට වැටෙන වැසි මිනිත්තු කිහිපයකින් නතර වන්නේ නැත. ඇය ගණනක් දින ගණනක් හොද එක දිගට ඇදහැලෙන්න කිසිදු වෙනසක් නැතුවය. ඉතින් වැස්ස පායනවස් කොහේවත් නවතින්නට තැනක් නැත. ළඟම කවුරුන් හෝ එන බව නම් දැනේ. පැමිණි කෙනා කොයි මොහොතක හෝ තමාට කතා කරනු හෝ උරහිසට අත තබනු ඇතැයි හැඟීම කෙල්ලගේ ගමන ඉක්මන් කළේය. නැත තවත් ඉවසිය නොහැක. කෙල්ල හැරුණේ ඕන දෙයකට මුහුණ දෙන්නට බලාගෙනය. හිත බලාපොරොත්තු සුදු හැඳි රුව වෙනුවට එහි වූයේ ඝන අන්ධකාරය මැද වැටෙන වැස්ස පමණි. හදවත ගැහෙන වේගය වැඩි වෙද්දී ඇයි ඉදිරියේ හැරුණේත් යම අඩි කිහිපයක් දුරින් සැලවුණෙත් එක්වරමය. අම්මේ ආශිර්වාද කෑ ගැසුවේ හෘද ස්පන්දනය පිටතට ඇසෙන තරම් දැනෙද්දී කළු පැහැගුලියක් පෙරලීමෙන් ගියේ ඥාව යයි ගාමිණි. දෙයනේ පූසෙක් තව පොඩ්ඩෙන් මම මැරෙනවා. කෙල්ල සිතුවේ නැවතී පපුවෙන් අතගෙන සීතරේ නළල දෙපසින් ගලන දහදී පිසිමින් දැස්පියා තත්පර කිහිපයක් හිඳ සංසුන් කරගනිමිනි. නමුත් තත්පර කිහිපය අවසන් වනට පෙර ඇය පසෙකට විසිව්වී කන අසලින්ම ඇසුණු ප්‍රියක නලා හඬිනේ. අනේ කෙල්ලට කියවුනේ දැස් ඉදිරියේ එළියට සුරතින් ආවරණය කරමිනි. නංගි බස් එක නැන්ද? රියුන්නේ කඩවසම් තරුණයෙකි. කෙල්ල සිතුවේ ෂේරද කියාය. මේ පාරේ මෙවන් රියක් ඇය දැක නැත. නමුත් ඔහු කිසි දිනක දැක නැත. අනෙක් අතට ෂේර දෙවන් මනුස්සකමක් ඇති අයෙක් නොවේ. මේ වෙනත් තරුණයෙකි. නෑ මේ පිටස්තරයින් විශ්වාස කර නැහැක. මං ලැවෙන්ඩර් ස්ටේට් එකට යන්නේ. ඒ හරියට ගිහින් දාන්නම් ඕනේ නම්. මේ වැස්සේ යන්න බෑනේ. ළඟද ඔයා? තරුණයා අසන්නේ පාරයිනේ සිටගෙන සිටින කෙල්ලගෙනි. උඩුසිත කියන්නේ යන ලෙස යටි සිතනම් තරවටු කරන්නේ නොදන්නා පිරිමියෙකුගේ රේට නැගීම විනාශයට යන ගමනක් ලෙසය. තරුණයා කෙල්ල දෙස බලා උන්නේ ඇය තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව දැකය. බය වෙන්න එපා නංගි. අනිත් අය කියන කතා වගේ මට නම් ඔයා වගේ නංගි කෙනෙක් නෑ. කොල්ලා කියති කෙල්ල හිස එසුවාය. ඒත් මට අම්මෙක් ඉන්නවනේ නංගි. මේ රෑ වැස්සේ වට තනියම යන්න බෑ නේද? කොහෙටද යන්නේ කියන්නකෝ. කොල්ලා පවසන විට ඇයට දැනෙන්නේ ඔහු ගැන පැහැදීමකි. ලැවෙන්ඩර් එස්ටේට් එකට පහළ ඉන්නේ. කෙල්ල කීවේ සෙමිනි. එහෙනම් ඉන්න තනියම යන්න එපා. දන්නවනේ මේ වෙලාවට කසිපු පීගත්ත මිනිස්සුයි. මේ වැස්සේ කළුවරේ මිනිස්සු නොවන දේවල් ඇතිනේ. කොල්ලා කිව්වේ කෙල්ල සීතල කරවමිනි. ඇය වහා කොල්ලා විවර කළ දොරෙන් රේට නැගුණාය. ඇයට සිහි වූයේ මිනිත්තු කිහිපයක සිට දැනුණු හැඟීමයි. ඒ හැඟීමෙන්ම කෙල්ල කළුවරෙන් පිරුණු මග දෙපස බැලුවාය. හිතට දැනෙන්නේ කිව නොහැකි සැනසෙල්ලකි. මං සිතිල දෙනුවන් ලැවෙන්ඩර් ප්‍රොජෙක්ට් මැනේජර්. කොල්ලා කීවේ හෝ හඳුන්වා දෙමිනි. ඇස් දෙක බිමට වැටෙන්න බලන්න නැතුව නම කිව්වනම් මට කතා කරන්න ලේසි නේද? මං ආශිර්වාද. වව් ලස්සන නමක්. ඔයා වගේම. ඉතින් මොකද කරන්නේ? ස්කූල් ගිහින් ඉවරද? දැන් මේ මහරෑ වැස්සේ තනියම කොහෙද යන්න කොහොමද? ඒ ලෙවල් කළා රිසල්ට් එනකන් ඉන්නේ. මං ටවුන් එකට ගියා. අද අන්තිම බස් එක නෑලු. ඉතින් පයින් ආවා. ඉතින් දරුවෝ ත්‍රිවිධරයක් හරි දාගෙන ඉන්න එපේ. අතේ සැලි තිබ්බ බස් එකට විතරයි. කෙල්ල කීවේ සෙමිනි. අනේ ගෑනු ළමයි ගමනක් යනකොට අන්තිම බස් එක බලාගෙන අනික අතේ සල්ලිත් නැතු. හරි ෂෝ. අහිංසක කෙල්ලෙක් වගේ වුණාට මහ මෝඩ අලයන්නේ. සිතිල පවසන්නේ තරවටු හඬිනි. කෙල්ල පෑවේ
අසරණ සිනහාවකි. කොල්ලාට දැනුනේ ඇයට කියන්නට නොහැකි යමක් ඇති බවයි. ඔහු කිසිත් නොවිමසුවේ ඇය අකමැති දෙයක් පාරා උස්සා නොබලමිනි. ගෙදර කාට හරි කියන්න තිබ්බනේ කියන්න මගටවත් එන්න කියලා බොයිෆ්‍රෙන්ඩ් කිව්වනම් ඒක සිතිල පවසන්නේ රේ පදවමිනි. එහෙම කවුරුත් නැහැ. ඔහු මේ බොරු කියන්න එපා. මේ බණ්ඩාරවල පිපිච්ච රෝස මලක් වගේ ඉන්න කෙල්ලට කෝල් දෙන්නේ නැහැ කියලාද කියන්නේ? සිතිල අසන්නේ සිනාසෙමිනි. අනේ ඇත්තටම එහෙම නැස. අපි වගේ දුප්පත් කෙල්ලොන්ට කැමති වෙන්නේ කවුද? අනික ආදරය කරනවට කලින් කරන්න දේවල් ගොඩක් තියෙනවා. කෙල්ල කියන්නේ කොල්ලගේ සුහදශීලී බව නිසාමය. ඔව් සේට්ටම කලින් හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට හොඳ ජොබ් එකක් ඕනේ. ඊට පස්සේ ගෙදර වගකීම් ටික කරට ගන්න ඕනේ. සේරම ඉවරනම ආදරය කරන්න ඕනේ නේද? සිතිල අසන්නේ කෙල්ල දැස් ඉසල් කර බලන විට. ඉස්සරහම බහින්න කෙල්ල පැනේට පිළිතුරු නොදෙමින් කීවේ ගෙවල් පෙනෙන මානයය. නොදන්නා පිරිමින් සමග ඕනෑවට වඩා විවෘත විය යුතු නැත. වරදිනට යන්නේ සුළු මොහොතකි. මෙතනද යකෝ ළඟම ඉන්නේ. මෙහි ෆැක්ටරි එකේ ඕනගේ පුතා ඇවිත්ලු. මිනිහා මේට්ටෙන් එන්න කිව්ව ආරංචි විදියට සතෙක්ලු. දන්නවද විස්තර? ළඟම ඉන්නේ කියන උදැන ඉන්න විදිහක් නැහැ. සිතිල පවසන්නේ පසෙකට කර රිය නවත්වමිනි. කෙලට ඒවට පිළිතුරු දෙන්නට අවැසි නැත. වැට අයිනේ පියපත් නැතින් පලා සිටින අත්තම්මාගේ රුව ඇගේ සිතට ගෙනාවේ අනුකම්පාවුන්සු වේදනාවකි. මාතන්නැස එස කලින් ඇවිත් නෑනි ගොඩක් පින් අදම කරපු දවට නැත්තම් මං තාමත් පාරේ කළුවරේ ගෙන් එන්නම් සර් පරිස්සමෙන් යන්නකො බුදු සරණයි. කෙලරියෙන් බැස්සේ සිතිල හිස වරන විටය. කොහෙද යකෝ ගියේ? මෙතන මායි කොල්ල ගිනි පත්තු වෙලා බලන් ඉන්නවා. උඹ එක වාහනවල රවුම් ගහන්න පටන් ගත්තද ඒ පාර? මහ උන් දෙන්නගේ අඩිපාරෙන් උඹත් යන්න පටන් ගත්තද? ගහේ කටුල් කරන්න ඕනේ නෑනේ. වටේ මුන්තෙන් බලාගෙන ඇති. බලපන් හෙට කැලෑ පත්තර ගහලා නොතිබ්බොත් අන්තිමට මේ කොල්ලට පාරේ බහැලා යන්න බැරි වෙනවා. අත්තම්මා ගියේ ගස්සාගෙන කෝපයෙන් පවසමිනි. කෙලට දැනුනේ කියාගත නොහැකි දුකකි. සිතිලගේ රිය බංගලා මිදුලේ නවත්වනු දුටු කෙල්ල කඩුලෙන් පැන නිවස දෙසට ගියේ. හීනා කටක් පුරවාගෙන සොයුරා දැක පපුව පිච්චී ඇත්තේ. හමුවෙමු නැවතත්. ඉතින් ළමයි මේ සදානුරාවක මුල් කොටස් නිසා ගන්න කියවන කට්ටිය ටිකක් අඩු වෙලා ඇත්තම කිව්වොත් මේක හරිම ආදරණීය කතාවක්. කේශර රිදුම් මැදින් කතාවලටත් වඩා මොකද මේ කීප දෙනෙක්ම ඉල්ලලා තිබ්බ කතාවක්. මේක මිලිනහිරු කතාව වගේම නෙමෙයි. කේශර රිදුම් මැදින් වලට වඩා ආදරණීය කතාවක්. ඉතින් ප්‍රශ්න නම් ටිකක් එනවා. ඒ ප්‍රශ්න කොහොම ආවත් ආදරෙත් එක්ක ගලාගෙන යන කතාව කියවන්න එකතු වෙන්න. ඔය තාමත් කතාව කියවන්න එකතු වෙන්නේ නැත්තම්. ඉතින් කියවන ඔයාලගේ අදහස පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාගෙන යන්න. කතාවට අලුත් චරිතයක් එකතු වෙනවා. මෙයත් කතාවේ ප්‍රධාන චරිතයක් වෙනවා ඉස්සරහට. ප්‍රධාන චරිතය නෙමෙයි චරිතයක්. හරිද? ඒ නිසා එයාව මතක තියාගෙන ඉන්න. කතාවට ලයික් එකක් දාන්න, අදහස් කියාගෙන යන ගමන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. කිවිසුමෙන් පැතුරද කතාව යනවා මගේ අනිත් channel එකේ. ඒකේ අවසාන කොටස් ටික තමයි යන්නේ. තව කොටස් 10ක් වගේ තියෙවි. ඉතින් ඒකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම මිලිනහිරු කතාවක් කියවන්න දැනට ඒක සෑහෙන ප්‍රමාණයක් දාලා තියෙනවා. නමුත් ඉදිරියට තව කොටස් ගොඩක් තියෙනවා. ඒක වෙනස්ම කතාවක්. තව කොටස් කීපකින් කතාව වෙනස් වෙනවා. ඉතින් ඒකත් කියවන්න කියලා ආරාධනා කරන ගමන්ම අලුත් කොටසක් අරගෙන එනක ඉහළම